උනේ කොහමද? අද පුංචිගේ වීඩියෝ එකට හොයිස් කරන්නේ මම. ඔන්න ඉතින් අද අක්කාගේ බබාට මේ ව්ලොග් එකට වොයිස් කරන්න ඕනේ කිව්වා. අද මම හිතුවා අපේ අම්මට පොඩි නිවාඩුවක් දෙන්න. හැමදාම අපි වෙනුවෙන් මහන්සි වෙන අම්මට අද මගේ අතින්ම පුංචි උදව්වක් කරන්න තමයි මේ ලෑස්තිය. කුස්සිය කියන්නේ ගෙදර වැඩිපුරම පාවිච්චි වෙන තැනක් නේ. ඒ නිසා ඉක්මනට අපිරිසිදු වෙනවා. අද මම ඒ හැම තැනක්ම හොඳට සුද්ධ කරලා අස්පස් කරලා ලස්සන කරලා දෙන්න තමයි හදන්නේ. ඇත්තටම අම්මලා දවසම ගෙදර වැඩ කරලා මහන්සි වෙනවා. ඉතින් පුළුවන් හැම වෙලාවකම එයාලට පොඩි උදව්වක් කරන එක ලොකු දෙයක්. කුස්සිය ලස්සනට අස්පස් කරලා අම්මව සර්ප්‍රයිස් කරන්න තමයි මම අද හදන්නේ. අද මම මේ වැඩේ කරන්නේ අම්මට සතුටක් දෙන්න වගේම මගේ හිතටත් සතුටක් ලැබෙන නිසා. සමහර වෙලාවට අපි ළඟින් ඉන්න අයට ආදරේ පෙන්වන්න ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මේ වගේ පුංචි උදව්වක් වුණත් එයාලට ලොකු දෙයක්. ඇත්තටම ගෙදර වැඩ කියන්නේ එක්කෙනෙක්ට විතරක් බාර දෙන්න ඕන දෙයක් නෙමෙයි. අපි පුළුවන් හැම වෙලාවකම අම්මට උදව් කරගෙන අපේ වැඩත් කරගන්න එක තමයි එයාලගේ සතුට. කෝ බලන්න ඔයාලත් ගෙදර වැඩ කරනවද? අම්මට එහෙම උදව් කරනවද? හැමෝම පහලින් කමෙන්ට් එකක් දාගෙන ෆයිනලි මේ පැත්තස් කරගෙන ඉවරයි. අපි යමු එහෙනම් දැන් ඊළඟ පැත්තට. අනික තමයි අම්මගේ මූණේ ලස්සන හිනාවක් දකින්න පුළුවන් නම් ඒ වෙනුවෙන් කරන මහන්සිය කිසිම දවසක අපරාධයක් වෙන්නේ නැහැ. අම්මා කියන්නේ අපි වෙනුවෙන් කවදාවත් මහන්සිය ගණන් ගන්නේ නැති කෙනෙක්. අපි හැමදාම බලන්නේ සැපට ඉන්න, කෑම කන්න, ලස්සනට ජීවත් වෙන්න. ඒ වුණාට එයා අපිට වඩා ගොඩාක් මහන්සි වෙනවා. ඒ වගේම තමයි මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලන්නේ මගේ vlog බලනවා වගේම අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා. ඔයාලගේ කමෙන්ට් කියවන්න මම හරි ආසයි. ඔයාලා දාන හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරනවා අනිවාර්යෙන්ම. අපි අපේ ජීවිතයේ කොච්චර කාර්යබහුල වෙලා හිටියත් අපි ආදරය කරන අය වෙනුවෙන් මිනිත්තු කිහිපයක් හරි වෙන් කරන්න ඕනේ. මොකද දවසක මේ මොහොත තමයි මතකයක් වෙලා අපිට ඉතුරු වෙන්නේ. ඒ වගේම තමයි මම YouTube පටන් ගන්න හේතුව මගේ ජීවිතේ මේ වගේ චූටි මතක එකතු කරලා තියාගන්න.
ඔන්න ඉතින් ටික ටික කරගෙන ගිය වැඩේ ඉවරයි. දැන් නම් කුස්සියත් ලස්සනයි, මගේ හිතට සතුටුයි. මට නම් මහන්සි වෙලා කරපු වැඩක් ඉවර වෙලා මේ විදිහට බලද්දි පුදුම සතුටක් දැනෙන්නේ. අම්මලා වෙනුවෙන් කරන පොඩි දේවල් උනත් එයාලට ලොකු සතුටක්. මගේ vlog එක ලස්සනයි නම් ඒ වගේම ඔයාලත් ආසයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා.